කොහොමද ඔයාලට සුබ දවසක් හැමෝටම. අද රසම රස කෑමක් තමයි හදන්න යන්නේ. රස බිරියානි එකක් බලන්නකෝ. අපි දැන් මේක හදන විදිහ බලමු. අවශ්‍ය දේවල් ටිකක් බලන්නකෝ. ඔයාලට මේකට වැඩිපුර දේවල් ටිකක් අවශ්‍ය වෙනවා. ඒ වුණාට මේක ගොඩක් රසයි. අපි මුලින්ම චිකන් එකට අමුතුන 5 ඉඟුරු සුදුලුණු ටික එකතු කරගමු. ඊට පස්සේ අමුතුන 5 මේකට අමුතුන 5 විතරයි අපි එකතු කරන්නේ. බිරියානි පවුඩර් මොකවත් අද අපි එකතු කරන්නේ නැහැ. අපි කිරි ටිකකුත් එකතු කරගන්න ඕන. ඔයාලට පැන් රස නැති යෝගට් එකක් උනත් එකතු කරගන්න පුළුවන්. රම්පේ කරපිංචා ටිකකුත් අපි එකතු කරගන්නවා. ඔයාලා ඉනසල් කුඩු ටිකක් එකතු කරගත්තට කමක් නැහැ. අපි දැන් මිංචි කොළ ටිකකුත් එකතු කරගන්නවා. ඔක්කොම එකතු කරගන්න එපා. ටිකක් එකතු කරගන්න ඉස්සලා චිකන් එකට. ඊට පස්සේ කොත්තමල්ලි කොළ ටිකකුත් මේ විදිහට එකතු කරගන්න. දැන් මේ බැදගත් අපි ලුණු ටික තමයි එකතු කරගන්නේ. ඒකනොත් ටිකක් එකතු කරගන්න. අපි ලුණු ටිකකුත් මෙහෙම දාගන්න. ඔයාලා රස අනුව ලුණු දාගන්න. දැන් අපි මේ තෙල් තමයි එකතු කරන්නේ. මේ ලුණු බැදගත්ත තෙල්. මේක හොඳින් කලවම් කරන්න. ඒකත් ඔක්කොම එකතු කරන්න එපා. තෙල් ටිකකුත් තියාගන්න ඕන අපි. මේක දැන් හොඳින් කලවම් කරන්න ඕන. අපි මේක මේ විදිහට හොඳින් කලවම් කරගන්න ඕන. මේ අපි පිසගත් බත් මේක ගොඩාක් පිසගන්නේ නැහැ. අපි මේ බත් එක පිස ගන්නකොට කුරුඳු කෑල්ලකුයි එන සැලට් එකකුයි දාලාම පිස ගන්න. එතකොට තවත් සුවඳවත්. අපි දැන් චිකන් ටික තමයි මේ දාගන්නේ. ඔයාලා බිරියානි එක හදන හට්ටියට තමයි මේව දාගන්න ඕන. යටටම අපි චිකන් ටික තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ අපි දැන් පිසගත් බත් ටික ගොඩක් පිස ගන්න එපා. අපි බට්ටේන් ටිකක් තමයි දැන් එකතු කරගන්නේ. ඊට පස්සේ අද කැරට් ටිකකුත් අපි එකතු කරගන්නවා. මේකට වෙන දේවල් එළවලු එකතු කරගන්න එපා. මේකේ රස වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ආයෙත් උඩින් බත් ටිකක් දාගමු. ඊට පස්සේ අපි දැන් මේ බිරියානි කලර් චුට්ටක් තමයි එකතු කරගන්නේ. කිරි එකට එක හොඳින් මිශ්‍ර කරලා ඔයගොල්ලොන් ෆ්‍රෙෂ් මිල්ක් උනත් මේකට එකතු කරගන්න පුළුවන්. පිටි ටිකක් උනත් අපිට වතුර ටිකක් දාලා හදාගන්න පුළුවන්. දැන් අපි මේ ඔක්කොම එකතු කරලා තෙල් ටිකකුත් උඩින් මෙහෙම දාගන්න ඕන. අපි මේක විනාඩි 5ක් විතර අඩුම ගින්දරේ තමයි මේක උයා ගන්න ඕන. නැත්තම් මේක කර වෙන්න බලනවා. විනාඩි 5කට පස්සේ අපි ඊතුරු කොත්තමල්ලි කොළ ටිකයි මිංචි කොළ ටිකයි ලුණු බැදගත් ඒවායි ඔක්කොම එකතු කරගන්න ඕන. මේ විදිහට හොඳින් එකතු කරගන්න. මේ බත් එක ඔයාලා කූරු ගන්න යන්න එපා. කලවම් කරන්නත් යන්න එපා. මේ විදිහටම පිසෙන්න අරින්න. විනාඩි 10ක් 20ක් විතර යනකොට මේක හොඳින් පිස ගන්න පුළුවන්. ඇර බලන්න යන්න එපා. දැන් බලන්නකෝ අපේ බිරියානි එක කොහොමද කියලා. දැන් බලන්නකෝ අපි හදාගත්ත බිරියානි එක කොහොමද කියලා. මේක ඇත්තටම ගොඩාක් රසවත්. ඔයාලා මුත් එක්ක එන වෙලාවට උනත් මේක හදලා දෙන්න පුළුවන්. ඉක්මනට හදා ගන්නත් පුළුවන්. බලන්නකෝ කොහොමද කියලා. ආරෙම ඔයාලා මේක හදලා බලන්න. මේක ගොඩාක් රසවත් සුවඳයි. ඇත්තටම මේක රසයි. ඔයාලා මේක හදලා බලලා මගේ channel එක subscribe කරගෙන යන ගමන් like එකක් දාන්න, comment එකක් ලියන්න. නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.